අද අපි කතා කරන්න යන්නේ මනුෂ්‍ය වර්ගයාගේ ඊළඟ මහා නවෝත්පාදන සීමාව ගැන. ඒ කියන්නේ ජෛව තාක්ෂණික විප්ලවය. මේක අපේ ජීවයේ මූලික කේතය පවා වෙනස් කරලා අනාගතයේ සම්පූර්ණයෙන්ම වෙනස් පාරකට ගෙනියන්න පුළුවන් දෙයක්. දන්නවද? මීට දශක කීපයකට කලින් විද්‍යා ප්‍රබන්ධ පොත්වල චිත්‍රපටිවල විතරක් දැකපු දේවල් හිතා ගන්නවත් බැරි වුණු තාක්ෂණයන් අද ඇත්තක් වෙලා තියෙනවා. හැබැයි මේ හැම දෙයකම පිටිපස්සෙන්නේ පරිගණක විතරක්ම නෙවෙයි. එතකොට මොකක්ද මේ ජෛව තාක්ෂණික විප්ලවය කියලා කියන්නේ? හරිම සරලයි. මේ කියන්නේ ජීවයේ මූලිකම සැලැස්ම, ඒ කියන්නේ DNA එක වෙනස් කරලා රෝග සුවපත් කරන්න, අපේ ආහාර නිෂ්පාදනය දියුණු කරන්න විතරක් නෙවෙයි, පරිසරය ආරක්ෂා කරන්නත් අපිට ලැබිලා තියෙන පුදුමාකාර බලයක් ගැන. හරි, අපි එහෙනම් මේක ටිකක් ගැඹුරට යමු. මුලින්ම අපි බලමු දැනටමත් අපේ ඇඟේ තියෙන මේ ජීව විද්‍යාත්මක කේත, එහෙම නැත්නම් DNA සංස්කරණය කරන තාක්ෂණයන් මොනවද කියලා. මෙන්න මේ තාක්ෂණය තමයි CRISPR-Cas9. හිතන්නකෝ මේක හරියට අපේ DNA වලටම හදපු cut and paste මෘදු කාංගයක් වගේ දෙයක්. විද්‍යාඥයන්ට පුරුවන් මේක පාවිච්චි කරලා ජානදාමයේ ඕනිම තැනක් හරියටම හොයාගෙන ඒක කපලා වෙනස් කරන්න. ඉතින් මේක වැඩ කරන්නේ කොහොමද? හරිම සරල ක්‍රියාවලියක්. මුලින්ම මේ පද්ධතිය DNA දාමේ තියෙන වැරදි, එහෙම නැත්නම් දෝෂ සහිත කොටස හොයාගන්නවා. ඊට පස්සේ Cas9 කියන ප්‍රෝටීනය හරියටම කතරක් වගේ ඒ කොටස කපලා අයින් කරනවා. අන්තිමට ඒ හැල්ලුණු හිස් තැනට නිවැරදි ජානමයකේදී අලවනවා. එච්චරයි. මේකේ තියෙන හැකියාව ගැන හිතන්නකෝ. පිළිකා, තැලසීමියාව වගේ දරුණු ජානමය රෝග සුව කරන්න පුළුවන්. ඇත්තටම මේ වෙනකොට CRISPR තාක්ෂණය පාවිච්චි කරලා දෑකෙතිසෛල රෝගයෙන් පීඩා විඳපු රෝගීන්ව සම්පූර්ණයෙන්ම වගේ සුවපත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, වැඩි අස්වැන්නක් දෙන නියඟයට ඔරොත්තු දෙන භෝග වර්ග නිර්මාණය කරලා ලෝකයේ ආහාර ප්‍රශ්නයට විසඳුමක් හොයන්නත් අපිට ලොකු අවස්ථාවක් ලැබෙනවා. හරි, ජාන සංස්කරණය ගැන කතා කරද්දී ඒකේ තවත් පුදුම සහගත දිගුවක් තියෙනවා. ඒ තමයි එක් පුද්ගලයාටම විශේෂිතව ගැලපෙන විදිහට ප්‍රතිකාර සැලසුම් කරන එක. මේකෙදි වෙන්නේ හැමෝටම එකම බෙහෙත දෙන ක්‍රමය දැන් ඉවරයි. ඒ වෙනුවට රෝගියෙකුගේ DNA ව්‍යුහය විශ්ලේෂණය කරලා එයාටම හරියන, එයාට වඩාත්ම ගැලපෙන ඉහළම ප්‍රතිඵල දෙන ඖෂධය මොකක්ද කියලා තෝරලා දෙනවා. ඉතින් තීරණාත්මක කාරණේ තමයි මේ ප්‍රස්තාරයෙන් හරිම පැහැදිලිව පේනවා වගේ මේ විදිහට පෞද්ගලිකරණය කරපු ප්‍රතිකාර හරහා අතුරු ආබාධ ගොඩක් අඩු වෙලා සුවවීමේ හැකියාව විශාල විදිහට ඉහළ යනවා. හොඳයි, අපි දැන් යමු ඊළඟ මට්ටමට. මේකේ තියෙන දේවල් වෙනස් කරනවටත් වඩා එහා ගිය දෙයක්. ඒ කියන්නේ මුල ඉඳලම අලුත්ම ජීව විද්‍යාත්මක පද්ධති නිර්මාණය කරන එක. මෙතන තියෙන ප්‍රධාන වෙනස තේරුම් ගන්න එක වැදගත්. අපි කලින් කතා කරපු CRISPR තාක්ෂණයෙන් කරන්නේ දැනටමත් තියෙන DNA එකක් වෙනස් කරන එක විතරයි. හැබැයි කෘත්‍රිම ජීව විද්‍යාව කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මෙතනදී සම්පූර්ණයෙන්ම අලුත් DNA දාමයන් විද්‍යාකාරයෙක් ඇතුළේ නිර්මාණය කරලා අලුත්ම ජීවීන් බිහි කරනවා. මේකේ හැකියාවන් නම් ඇත්තටම සීමාවක් නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ඇමරිකාවේ අප්සයිඩ් ෆුඩ්ස් වගේ සමාගම් දැනටමත් සත්තු මරන්නේ නැතුව ලැබ් එකේ වගා කරපු චිකන් මාස් වෙළඳපොළට හඳුන්වලා දෙන්න අවසර අරගෙන ඉවරයි. ඒ වගේම හිතන්න, පරිසරය දූෂණය කරන ඉන්ධන වෙනුවට ජෛව ඉන්ධන හදන බැක්ටීරියා, ප්ලාස්ටික් කන එන්සයිම වගේ දේවල් මේවා නිර්මාණය කරනවා කියන්නේ ඇත්තටම ලෝකෙ වෙනස් කරන විප්ලවයක්. මේක තමයි ඊළඟට එන විප්ලවීය අදහස. මොකද ඉතින් අපිට ජීවයම හරියට කඩදාසියක් print කරනවා වගේ මුද්‍රණය කරන්න පුළුවන් වුණොත්. මේකට තමයි කියන්නේ ත්‍රිමාන ජීව මුද්‍රණය කියලා. සාමාන්‍ය 3D printer එකෙන් ප්ලාස්ටික් වලින් මොකක් හරි දෙයක් හදනවා වගේ මේකෙන් මුද්‍රණය කරන්නේ ජීවී මිනිස් සෛල වලින්ම හදපු විශේෂ තීන්ත වර්ගයක්. මේක තවදුරටත් විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි හොඳද? විද්‍යාඥයින් දැනටමත් සම, අස්ථි, සහ පුංචි රුධිර නාලය වගේ දේවල් හරිම සාර්ථකව මුද්‍රණය කරලා තියෙනවා. මේ තාක්ෂණයේ තියෙන ලොකුම හීනය, අවසාන ඉලක්කය තමයි මේක. අනාගතයේදී අවයවයක් අවශ්‍ය රෝගියෙක්ට එයාගේම සෛල පාවිච්චි කරලා එයාටම ගැලපෙන වකුගඩුවක් හරි හදවතක් හරි print කරගන්න පුළුවන් වෙයි. එතකොට අවුරුදු ගණන් පොලිම් වල බලාගෙන ඉන්න ඕන වෙන්නේ නැහැ. හරි, අපි මෙච්චර වෙලා කතා කළේ මේ තාක්ෂණයේ තියෙන පුදුම සහගත හොඳ පැත්ත ගැන. හැබැයි ඉතින් කාසියකට හැමතිස්සෙම දෙපැත්තක් තියෙනවනේ නේද? මේ අතිශය බලගතු තාක්ෂණයන් එක්කම අපි මුහුණ දෙන්න ඕන බරපතල ආචාර ධාර්මික ප්‍රශ්න ටිකකුත් මතුවෙනවා.
මේකෙන් මතුවෙන ප්‍රශ්න ඇත්තටම හරිම බරපතලයි. අපි කැමති ගතිගුණ තෝරලා සැලසුම් කරපු දරුවන් එහෙම නැත්නම් ඩිසයිනර් බේබීස් නිර්මාණය කරන්න පටන් ගන්න ඕනේද? එහෙම වුණොත් මේ සමාජයට මොකද වෙන්නේ? ඒ වගේම මේ මිල අධික තාක්ෂණයන් සල්ලි තියෙන අයට විතරක් සීමා වෙලා මිනිස්සු අතර තියෙන පරතරය තවත් වැඩි කරයිද කියන ප්‍රශ්නයත් එනවා. හැබැයි මේ හැම දෙයකටම වඩා වැදගත්ම දේ ජීවේ මූලිකම කේතය එක්ක මේ විදියට මැදිහත් වෙන්න ඒකත් එක්ක සෙල්ලම් කරන්න අපිට තියෙන අයිතිය මොකක්ද? ඉතින් හරිම පැහැදිලි ජෛව තාක්ෂණය කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. ඒකෙන් අතිශය යහපතක් කරන්න පුළුවන් වගේම බොහොම අනතුරුදායක වෙන්න පුළුවන් විභවයක්ත් ඒකේ තියෙනවා. අවසාන වශයෙන් මේ කාරණේ මතක තියාගන්න එක හරිම වැදගත්. ජෛව තාක්ෂණය කියන්නේ අතිශයින්ම බලගතු ආයුධයක්. අපේ මුළු මනුෂ්‍ය වර්ගයාගේම අනාගතය තීරණය වෙන්නේ අපි මේ ආයුධය කොහොමද පාවිච්චි කරන්නේ කියන එක මත විතරයි.